Dear Dhamma friends around the world, welcome to episode 17 of our Global Vassa Journey 2026. ලෝපුරා සිටින ආදරණීය ධර්ම විතුරණී Global Vassa Journey 2026 17 වෙනි වැඩසටහනට ඔබ සම සාදරයෙන් පිළිගන්නවා. In our previous episode, we reflected on attachment and the freedom that comes from letting go. අපගේ පසුගිය වැඩසටහනේදී අපි බැඳීම සහ ඒ අත්හැරීමෙන් ලැබෙන නිදහස පිළිබඳව අපි සිතා බැලුවා. Today, we will explore something very simple, yet very profound, the present moment. අද අපි ඉතා සරල නමුත් ඉතා ගැඹුරු දෙයක් පිළිබඳව අවබෝධයක් ලබා ගනිමු ඒ වර්තමාන මොහොත පිළිබඳව. Where is your mind right now? මේ මොහොතේ ඔබගේ සිත කොතනද? Is it here? Or is it somewhere in the past or future? එය මෙහි තිබෙනවාද? නැතහොත් අතීතයේ හෝ අනාගතයේ කොතනක තියෙනවාද? Our body is often in the present, but our mind is somewhere else. අපගේ ශරීරය බොහෝ විට වර්තමානයේ සිටියත් අපගේ සිත වෙනත් තැනකින්. We sit here, but we think about yesterday. අපි මේ වාඩිලා හිටියත් අපි හිතන්නේ ඊයේ ගැන, ඊයේ සිදු වූ දේ ගැන. We work today, but we worry about tomorrow. අද අපි වැඩ කරත් හිතගෙන කනස්සල්ලෙන් පත්තුලා ඉන්නවා. Sometimes we spend our entire lives somewhere other than where we actually are. සමහරට අපි සැබවින්ම අපි ඉන්න තැන හැර වෙනත් ස්ථානයක මුළු ජීවිතේම ගත කරලා තියෙනවා. This is why mindfulness is so precise. සතිමත් භාවය මේ තරම් වටින්නේ මෙන්න මේ නිසා. Mindfulness gently brings the mind back to the present. සතිමත් භාවය සිත මුරුදු ලෙස ආපහු වර්තමානයේ වෙත ගෙන යනවා. We do not need to travel anywhere to experience this moment. මේ මොහොත අපි දීමට අපිට කිසිම තැනකට යන්න අවශ්‍යතාවයක් නැහැ. This breath is already here. මේ හුස්ම දැනටමත් මෙහි තියෙනවා. The body is already here. මේ ශරීරයත් දැනටමත් තියෙනවා. This moment is already here. මේ මොහොතත් දැනටමත් තියෙනවා මේ. Let us take a moment to experience it. අපි මොහොතක් අරගෙන ඒ අත්විඳිමු. Take a slow, gentle breath in. සෙමින් මුරුදු ලෙස හුස්මක් ඇතුළට ගන්න. And slowly breathe out. සෙමින් හුස්ම පිට කරන්න. Do not try to change the breath. හුස්ම වෙනස් කරන්න අවශ්‍යතාවයක් නැහැ. Simply know that you are breathing. ඔබ හුස්ම ගන්න බව පමණක් දැනගන්න. Feel the breath enter in the body. හුස්ම ශරීරයට ඇතුල් වෙන ආකාරය දැනගන්න. Feel the breath leave in the body. හුස්ම ශරීරයෙන් පිට වෙන ආකාරය දැනගන්න. This simple awareness is a doorway to peace.
මේ සරල අවබෝධය සාමය වෙත විවෘතන දොරටුවක්. Dear friends, the past has already happened. ආදරණීය මිතුරනි, අතීතයේ දැනටමත් සිදු වෙලා අවසන්. We can learn from it, but we cannot go back and change it. අපිට එයින් ඉගෙන ගන්න පුළුවන් වුණත් අපිට ආපහු ගිහිල්ලා වෙනස් කරන්න බෑ. The future has not yet arrived. අනාගතේ තාම ඇවිල්ලා නැහැ. We can prepare for it, but we cannot live it today. අපිට ඒ සඳහා සූදානම් වෙන්න පුළුවන් අනාගතය සඳහා. නමුත් අද ඒ වෙනුවෙන් ජීවත් වෙන්න බෑ. The only moment available to us is this moment. අපිට සැබවින්ම ලබා ගන්න පුළුවන් එක මොහොත මේ මොහොත. Therefore, let us learn to live here. එනිසා මෙහි ජීවත් වෙන්න අපි ඉගෙන ගනිමු. When you eat, just eat with awareness. ඔබ ආහාර ගන්න විට සතිමත්ව ආහාර ගන්න. When you walk, know that you are walking. ඔබ ඇවිදිනකොට ඔබ ඇවිදින බව දැනගන්න. When you listen, truly listen. ඔබ සවන් දෙන විට සැබෑ ලෙස සවන් දෙන්න. When you speak, know your words. ඔබ කතා කරන විට ඔබගේ වචන ගැන දැනගන්න. When you are with someone you love, be completely with that person. ඔබ ආදරය කරන කෙනෙක් සමග ඉන්නකොට සම්පූර්ණයෙන්ම ඔහු සමග හෝ ඇය සමග ඉන්න. Do not allow your mind to miss the beautiful of the present while worrying about the future. අනාගතය ගැන කනස්සල්ට පත්වීම නිසා වර්තමානයේ සුන්දරත්වය අහිමි කරගන්න එපා. Sometimes peace is not something we need to find. සමහර විට සාමය කියලා කියන්නේ අපි හොයාගෙන යන්න ඕන දෙයක් නෙමෙයි. Sometimes peace is something we need to stop disturbing. සමහරට සාමය කියලා කියන්නේ අපි විසින්ම බාධා කිරීම නොකළ යුතු දෙයක්. When the mind stops chasing yesterday and tomorrow, it can rest in today. සිත ඊයේ එහෙම නැත්නම් හෙට පසුපස හඹායම නතර කරොත් අද දවස තුල සිතට විවේක ගන්න පුළුවන්. It teaches us to meet difficult with awareness and wisdom. අපහසුතාවයන්ට සතිමත් භාවයෙන් සහ ප්‍රඥාවෙන් මුහුණ දීමට අපට උගන්වනවා. So, today whenever you remember, come back to this moment. එනිසා ඔබට මතක් වෙන සෑම අවස්ථාවකම නැවත මේ මොහොත වෙත එන්න. Feel your breath. ඔබගේ හුස්ම දැනගන්න. Feel your body. ඔබගේ ශරීරය දැනගන්න. Notice your thoughts. ඔබගේ සිතුවිලි නිරීක්ෂණය කරන්න. And simply know what is happening now. Then සිදුවන්නේ කුමක්ද කියලා පමණක් දැනගන්න. You do not need to fight the present moment. වර්තමාන මොහොත සමග සටන් කිරීමට ඔබට අවශ්‍ය නැහැ.
You only need to understand it clearly. ඔබ කළ යුත්තේ ඒක පැහැදිලිව අවබෝධ කර ගැනීම පමණයි. Dear friends, this very moment is a gift. ආදරණීය මිතුරනි, මේ මොහොතම තෑග්ගක්. මේ මොහොතම තෑග්ගක්. Let us not waste it. අපි ඒක අපතේ නොයවමු. Let us breathe with awareness. සතිමත්ව හුස්ම ගනිමු. Let us live with gratitude. කෘතඥතාවෙන් ජීවත් වෙමු. Let us speak with kindness. කරුණාවෙන් කතා කරමු. Let us walk with mindfulness. සතිමත්ව ගමන් කරමු. And let us discover the peace that is already present within us. අප තුළ දැනටමත් පවතින සාමය අපි සොයා ගනිමු. May we stop running away from the present. වර්තමානෙන් පලා යෑම අපි නතර කරමු. May we learn to be fully present. සම්පූර්ණම වර්තමානයේ ඉන්නට අපි ඉගෙන ගනිමු. May every breath become an opportunity for mindfulness. සෑම හුස්මක්ම සතිමත් භාවය සඳහා අවස්ථාවක් බවට පත් වේවා. And may every present moment bring us closer to wisdom and freedom. සෑම වර්තමාන මොහොතක්ම අපිව ප්‍රඥාවට සහ නිදහසට වඩා සමීප කරත්වා. This is our global Vassa journey. One breath, one moment, one step at a time. මේ අපගේ global Vassa journey එක හුස්මක්, එක මොහොතක්, එක පියවරක් බැගින් යන ගමනක්. Until we meet again in episode 18, let us continue walking together in the Dhamma. ඊළඟ 18 වෙනි කොටස තුල නැවත හම් වෙන තුරු අපි ධර්මය තුල එකට ගමන් කරමු. May you be mindful. ඔබ සතිමත් වේවා. May you be peaceful. ඔබට සාමය ලැබේවා. May you be free. ඔබ නිදහස් වේවා. සාදු සාදු සාදු. May all the merits we have accumulated through these wholesome deeds become a condition for the realization of Nibbana. මේ කුසල ක්‍රියාවන් තුළින් අප විසින් රැස් කරගත් සියලු පින් නිවන් අවබෝධයට හේතුවක් වේවා. May these merits be shared with and dedicated to our parents, teachers, relatives, friends, benefactors, and all those who have supported us throughout our lives. මේ පින් අපගේ දෙමාපියන්ට, ගුරුවරුන්ට, ඥාතීන්ට, මිතුරන්ට, හිතවතුන්ට සහ අපගේ ජීවිතයට උපකාර කළ සියලු දෙනාට අනුමෝදන් වේවා. May those who have passed away and all beings who are able to rejoice in these merits rejoice in them and receive the benefit. අප අතරින් වෙන්ව ගිය සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් විය හැකි සියලු සත්වයන්ටත් මේ පින් අනුමෝදන් වී එහි ආනිසංස ලැබේවා. May all beings be free from fear, hatred, suffering and sorrow. සියලු සත්වයෝ බියෙන්, වෛරයෙන්, දුකින් හා සෝකයෙන් මිදෙත්වා. May all beings develop loving kindness, compassion,
mindfulness and wisdom. සියලු සත්වයන් තුළ මෛත්‍රිය, කරුණාව, සිහිය සහ ප්‍රඥාව වර්ධනය වේවා. May the Dhamma flourish in the world. ලෝකෙ තුළ සද්ධර්මය බබලේවා. May those who seek the Dhamma find the Dhamma. ධර්මය සොයන සියලු දෙනාට සද්ධර්මය හමු වේවා. May those who practice the Dhamma progress on the noble path. ධර්ම පිළිපදින සියලු දෙනා ආර්ය මාර්ගයේ දියුණුවටපත් වේවා. May our wholesome thoughts, words and deeds become condition for the gradual weakening of greed, hatred and delusion. අපගේ සියලු කුසල් සිතුවිලි, වචන සහ ක්‍රියාවන් ලෝභ, දේශ, මෝහ ක්‍රමෙන් දුර්වල කිරීමට හේතු වේවා. May wisdom arise within us. අප තුළ ප්‍රඥාව උදා වේවා. May mindfulness become stronger. අපගේ සතිය ශක්තිමත් වේවා. May our hearts become peaceful and compassionate. අපගේ හදවත් සංසුන් හා කරුණාවන්ත වේවා.